Hello guys, welcome back to my YouTube channel. ඔන්න මං අරගෙන ආවා මේ පාර මගේ hair rebonding vlog එක. නෑ rebonding නෙමෙයි මං මේ පාර කළේ keratin treatment එකක් hair color එකක් එක්ක. ඉතින් ඒකේ vlog එක තමයි මම මේ පාර ඔයාලට අරගෙන ආවේ. මුලින්ම කියන්න ඕනේ මම මේ vlog එකේ සමහර තැන් පොඩි emoji එකක් දාලා hide කරලා තියෙනවා. ඒකට හේතුව තමයි මම මේ කරපු salon එකේ අක්කගේ බබාලා දෙන්න ඉන්නවා. ඉතින් එයාලව පෙන්නන එක හරි නෑනේ. ඉතින් ඒක එයාලගේ privacy එකට හරි නෑ. ඒ නිසා තමයි මම ඒගොල්ලන්ව පොඩ්ඩක් hide කරලා තියෙන්නේ. ඒකේ පොඩ්ඩක් disturb වෙලා තියෙනවා වීඩියෝ එකට. ඒක චුට්ටක් ගණන් ගන්න එපා. මට කරන්න දෙයක් නෑ ඒකට. මම මේ keratin treatment එක කරන්නේ Harmony Bridal Salon එකෙන්. මං ඔයාලට link එක දාන්නම් description box එකේ. මම එයාලගේ treatment එකක් කරගන්න මේ 5 වෙනි වතාව හෝ 6 වෙනි වතාව එක දිගට අවුරුදු ගාණක් මම මේ අක්කගෙන් තමයි මගේ කොණ්ඩේ හදාගත්තේ. මං ඔයාලට කියලා තියෙනවානේ කලින් vlog එකකත් මම තැනක් හොඳයි කියලා කියන්නේ එතන ඇත්තටම හොඳ එක්ස්පීරියන්ස් එකක් මට හම්බෙලා තියෙනවා නම්, හොඳ සර්විස් එකක් හම්බෙලා තියෙනවා නම්, ඉතින් මම මේ අක ගාවට එක දිගට 5 වතාවක්ම ගිහිල්ලා තියෙන්නේ. අන්න ඒ හේතුව හින්දා තමයි එයා එයාගේ වැඩේ උපරිමයෙන්ම කරනවා. මාර එෆර්ට් එකක් දාලා එයා එයාගේ වැඩේ ඉවර කරනවා. ඒ වගේම අන්තිමට ඒකේ රිසල්ට් එක බලද්දිත් ඇත්තටම ෂෝක්. මම හරිම සතුටු වෙනවා හැම පාරම එයාගේ වැඩවලට. මම එක දිගට මං හිතන්නේ 7 පාරක් විතර කොණ්ඩේ රීබොන්ඩින් කළා. ඒ 7 පාරම මම කරේ රීබොන්ඩින් විතරයි. හැබැයි ඒ 7 පාරම මගේ කොණ්ඩේ කරලා අන්තිම වතාවේ අක්කා මට කිව්වා ඔයා ඊළඟ වතාවේ නම් අනිවාර්යයෙන්ම keratin treatment එකකට යන්න. නැත්නම් කොණ්ඩේ ගොඩාක් ඩැමේජ් වෙලා ඒ වෙනකොටත් තිබ්බේ. නැත්නම් කොණ්ඩේ ඊළඟ පාර ආයෙ රීබොන්ඩින් එකක් කළොත් අනිවාර්යයෙන්ම කොණ්ඩේ ගැලවි යයි කියලා. ඉතින් මම ඒක එච්චර මට ඉතින් තේරුමක් තිබ්බේ නෑ. මම එතනදී එච්චර ලොකුවට ඒක ගණන් ගත්තේත් නෑ. මේ දැන් මාස 7ක් 8ක් විතර වෙනවා. ඒක යා කියලා අන්තිම රීබොන්ඩින් එක කරද්දී මම මේ පාර අපොයින්ට්මන්ට් එක දැම්මෙත් රීබොන්ඩින් එකකට. එයාත් ඒක ලොකුවට එයාට මතකයක් තිබ්බෙත් නැතුව ඇති. කොහොම හරි රීබොන්ඩින් එක කරන්න කියලා මම පේමන්ට් එකත් කරලා සැලොන් එකට ගියාට පස්සේ මෙන්න මෙයා කියනවා රීබොන්ඩින් එකක් නම් මේ පාර කරන්න බෑ කියලා. ඒ කියන්නේ ගිය පාර කියපු දේ හරියටම හරි. එයා මට කොණ්ඩේ අල්ලලා පෙන්නුවා කොණ්ඩේ ඇත්තටම රීබොන්ඩින් කරලා හදලම මගේ කොණ්ඩේ හොඳටම ඩැමේජ් වෙලා කෑලි වලට කෑලි 3-4කට කොණ්ඩේ කැඩෙනවා. එයා මට ඒක පෙන්නුවා. ඉතින් එයා කිව්වා මේ නංගි මේ සල්ලි වගේ නෙමෙයි. මෙතන දැන් ඔයාගේ කොණ්ඩේ මම රීබොන්ඩින් එකක් කරාට ඊළඟ පාර ඔයා එද්දි ඔයාගේ කොණ්ඩේ තියෙන එකක් නැති වෙයි කියලා. ඉතින් එයා කිව්වා අනිවාර්යයෙන්ම මේ පාර නම් keratin treatment එකක් කරන්නම ඕනේ කියලා. ඉතින් ඒ හේතුව හින්දා මම එයාට කිව්වා කමක් නැහැ keratin treatment එකක් මේ පාර කරමු කියලා. එතකොට මට තව ඕන වෙලා තිබ්බා කොණ්ඩේට කලර් එකක් දාන්න. මම කලර්ස් දාලා තිබ්බේ නැහැ කලින්. මොකද මට හිතුණා මට ඒක මැච් වෙන්නේ නැහැයි කියලා. හැබැයි මට මේ පාරේ හිතුණා කලර් එකක් දාලා පොඩ්ඩක් චේන්ජ් එකකටත් එක්ක try කරලා බලන්න ඕනේ කියලා. ඉතින් මම සාමාන්‍යයෙන් මම දන්න තරමින් රීබොන්ඩින් එකක් කළා මාසයක් එකමාරක් විතර ගියාට පස්සේ තමයි කලර් එකක් කරන්න පුළුවන්. හැබැයි ඒ අක මට කිව්වා keratin treatment එකත් එක්ක කලර් එකක් යන්න පුළුවන්. ඊට පස්සේ දවස් 3කින් වොෂ් කරලා ආයේ අයන් එකක් කරාට පස්සේ ඒක ඕකේ කියලා. ඉතින් ඒ හේතුව හින්දා මම කිව්වා හරි keratin treatment එකක් කරලා කලර් එකත් එදාම දාමු කියලා. ඔන්න ඔහම අක්කයි මයි වැඩේ ප්ලෑන් කරලා පටන් ගත්තා. මට ස්ටෙප්ස් ටික නම් ලොකුවට කියන්න තේරෙන්නේ නැහැ. මුලින්ම කොණ්ඩේ වොෂ් කරා. වොෂ් කරලා ඊට පස්සේ කොණ්ඩේ hair dry එකෙන් dry කරගත්තා. ඊට පස්සේ ඔයාලා චුට්ටක් බලාගෙන ඉඳලා ඇතිනේ මොනවද ස්ටෙප්ස් කියලා. මේක ලොකුවට විස්තරයක් නැහැ. ඉතින් මම දන්න තරමින් වීඩියෝ එකෙන් එක්ස්ප්ලেইন කරන්නම් මොනවද ස්ටෙප්ස් ටික කියලා. ඔන්න ඔය විදිහට කොණ්ඩේ හොඳට වොෂ් කරලා
hair dry එකෙන් හොඳට වේලලා ඊට පස්සේ හදාන්නේ කලර් එකක් දාන්න. මට ඕන වෙච්ච කලර් එක ඇත්තටම ලොකුවට පේන්න ඕන වෙච්ච කලර් එකක් නෙමෙයි. මොකද මම ඔෆිස් යනවා. එතකොට ඔෆිස් යද්දී ඒකට මැච් වෙන්නත් ඕනේ. ඉතින් ඒ නිසා මම ලොකුවට පේන කලර් එකක් එපා කියලා මං එයාට කිව්වා. ඒ පේන විදිහට දාන්න එපා කියලා කිව්වා. ඉතින් අක්කා මට කිව්වා මෙන්න මේ කලර් එක මේ විදිහට දාමු කියලා. මට මතක විදිහට කර්න් එකකින් තමයි කලර් එක දැම්මේ. 1000 brown මං හිතන්නේ. අනේ කලර් එක තමයි මම දැම්මේ. ඉතින් මම කලර් එක දානකොට ඇත්තටම චුට්ටක් බයෙන් හිටියා. ඔයාලට පේන්නේ නැති මගේ වීඩියෝ එකේ මගේ පිටිපස්සෙන් ඉන්නවා අපේ හස්බන්ඩ්. එයා චුට්ටක් අවුල් වෙලා හිටියේ මොකද මං එයාට කියලා තිබ්බේ කලර් එකක් දානවා කියලා. ඉතින් ඒ වෙලේ තමයි මං එයාට කිව්වේ. මොකද චුට්ටක් පර්මිෂන් ගන්න ඕනේනේ අපි ඉතින්නේ. ඔන්න ඉතින් ඒ හින්දා පොඩ්ඩක් එයාගේ මූණ අවුල් වෙලා තිබ්බා. මොකද රිසල්ට් එක කොයි වගේ වෙයිද දන්නේ නැහැ කියලා. ඉතින් බලන්නකෝ අන්තිමට මම දන්නේ ෆොටෝ වීඩියෝ එකට ඔයගොල්ලන්ට ඒක පෙනේද කියලා. හැබැයි ඒක ලස්සනට ආවා. එයා ලස්සනට වැඩේ කළා දුන්නා සහ එයා මට ලස්සනට මැච් වෙන විදිහට ඒක කිව්වා. මේ කලර් එක දාමු කියලා. කලර් එක දාලා ඊට පස්සේ වොෂ් කරලා ඊට පස්සේ යාලා ආයෙත් අයන් කරා. අයන් කරලා ඊට පස්සේ මොකක් හරි මාස්ක් එකක් මං හිතන්නේ ඒක කෙරටින් ට්‍රීට්මන්ට් එකේ මොකක් හරි මාස්ක් එකක්. ඒ මාස්ක් එක දැම්මා. ඒක දානකොට ඇත්තටම ඔළුව ස්කැල්ප් එක මෝ මාරිදිට දාන්න ගත්තා වගේ. ඒක එහෙම වෙනවලු. මොකද්ද ඒක ඉන්ග්‍රීඩියන්ට්ස් තියනවා කියලා කිව්වේ සුදු ලූණුයි ලූණුයි. ඒක තමයි ට්‍රීට්මන්ට් එකට මම දාපු කෙරටින් ට්‍රීට්මන්ට් එකේ මාස්ක් එකේ ඉන්ග්‍රීඩියන්ට්ස් විදිහට තිබ්බයි කියලා කිව්වේ. ඉතින් ඒක කොණ්ඩට ගොඩක් හොඳයි කියලා කිව්වා. ඉතින් ඒ හේතුව හින්දා තමයි පොඩ්ඩක් අර දනවා වගේ එනවා කියලාත් කිව්වේ. ඒක නෝමල් කියලා කිව්වා. සහ අයන් කරද්දී ඔයාලා බලන්න ඒ අක්කයි එයාගේ අයියයි හස්බන්ඩ්යි සහ මම ඇස් දෙක අරගෙන ඉන්නේ මාර අමාරුවෙන්. ඒකේ දුම එනකොට හරි අමාරුයි. මම දන්නේ කෙරටින් ට්‍රීට්මන්ට් කරලා තියෙනවා නම් එයාලා දන්නවා ඇති මේ විදිහට වෙන්නේ නැති ඒවල වෙනවා ඇත්තේ. ඉතින් හරි අමාරුවෙන් හිටියේ මේ දරාගෙන හිටියා. ඉතින් මොනා කරන්නද? ඔන්න ඔය විදිහට තමයි එදා වැඩ ටික උනේ. පැය 5ක් විතර ගියා මට. හැබැයි මම අන්තිමටම තමයි දැනගත්තේ එදා ඒ කෙරටින් ට්‍රීට්මන්ට් එකේ වැඩේ එදායින් ඉවර නැහැ කියලා. තව දවස් 3ක් බලන් ඉඳලා ඉවර කරන්න ඕනේ කියලා. අයියෝ ඉතින් මම සාමාන්‍යයෙන් කරන එක දෙයක් තමයි රීබොන්ඩින් එකක් එහෙම කරාම දැන් සාමාන්‍යයෙන් ගොඩක් අය සැලොන් එකට ආයි ගිහිලානේ වොෂ් කරන්නේ. මං එහෙම නෑ. මම තනියම වොෂ් කරගන්න. ඉතින් මම එදත් හිතුවේ ඉතින් ඒකත් ඒ විදිහට වෙන්නේ නැති කියලා. හැබැයි අක කිව්වා නෑ අනිවාර්යයෙන්ම ආයි සැලොන් එකට එන්න ඕනේ. ආයි මාස්ක් එකක් තියෙනවා. ආයි අයන් කළා ඒ විදිහට තමයි යන්නේ කියලා. ඉතින් මං හිත හදාගත්තා. ඉතින් මොනවාද ඉතින් කරගන්න එපේ හරියට වැඩේ නේද? මේ තියෙන්නේ දවස් 3කට පස්සේ මම වොෂ් කරන්න ආපු දවසේ. ඉතින් එදාත් මුලින්ම කොණ්ඩේ වොෂ් කරා. ඒ වෙනකොට මගේ කොණ්ඩේ හොඳටම ඔයිලි වෙලා ඒ වගේම දෙයක් කියන්න ඕනේ අපි මම දන්නේ හැමෝටම එහෙමද කියලා. මගේ ස්කැල්ප් එක හොඳටම ඩ්‍රයි වෙලා තිබ්බේ. ඉතින් ඒ අක්කා මට කිව්වා ඒකට අනිවාර්යයෙන්ම දැන් මම එයාගේ වොෂ් කරගත්තට පස්සේ ඊළඟ පාර වොෂ් කරද්දී විටමින් E කරල් 4-5ක් විතර හොඳට දාලා හොඳට ස්කැල්ප් එක මසාජ් කරලා වොෂ් කරන්න කියලා. එතකොට ඒක දවස් 3-4ක් යද්දි කරද්දි එක හරියනවා කියලා. දැන් මම hair rebonding එක කරලා සතියක් එකමාරක් විතර වෙනවා. එයා කියපු විදිහට මම කරා. ඇත්තට මේක හරියටම හරි. එයා කියපු විදිහට මම විටමින් E කරල් දාලා හොඳට මසාජ් කරලා
වොෂ් කරා. ඉතින් හරි ඒ විදිහටම කරාම ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් මං හිතන්නේ ඒක හරියනවා. ඔන්න ඔහම තමයි මගේ ජයග්‍රාහී 7 වෙනි හෝ 8 වෙනි පාරට මගේ කොණ්ඩේ හදාගත්ත vlog එක මං කරේ. කලින් පාරවල් වල නම් මම vlog කරලා නැහැ. නිකන් ෆොටෝස් විතරයි අරන් තියෙන්නේ. ඉතින් මේ පාර ඉතින් පොඩි මතක සටහනකටත් එක්ක මට vlog එකකුත් තියෙනවා දැන්. ඔහොම තමයි මම කොණ්ඩේ හදාගත්තේ අපේ Harmony Bridal Salon එකකින්. හරි ඔන්න ඔහම තමයි මගේ ජයග්‍රාහී 7 වෙනි හෝ 8 වෙනි වතාවට කොණ්ඩේ හදාගත්ත vlog එක මං කරේ. කලින් vlogs නම් නැහැ. ෆොටෝස් විතරයි තියෙන්නේ. හැබැයි මේ පාර මට vlog එකක් තියාගන්න පුළුවන් වුණා මතක සටහනක් විදිහට. ඉතින් මම මේ අකිගෙන් අනිවාර්යයෙන්ම දන්නවා රීබෝඩින් එකක් හරි කෙරටින් ට්‍රීට්මන්ට් එකක් හරි කරොත් අනිවාර්යයෙන්ම මාස 7ක් තියාගන්න පුළුවන් කියලා. ඉතින් ඒ හින්දා මම අනිවාර්යයෙන්ම ඔයාලට කියනවා ඔයගොල්ලෝ try කරලා බලන්න මේ අක්කගෙන් කොණ්ඩේ හදාගන්න. මං එහෙනම් යන්නම් vlog එක ඉවර කරන්න හදන්නේ. මං හිතනවා ඔයාලා මේ vlog එකට කැමති ඇති කියලා. කැමති නම් like කරලා comment කරන්න. bye